ඔන්න WhatsApp එකට සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා thumbnail එක දැක්ක විදිහට කොහොමද වාගේ WhatsApp account එකට link එකක් add කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේක අලුතෙන් ආපු අප්ඩේට් එකක්. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක ඔයා subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගාම ඔයාලට notification හරහා දැනගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මේ අප්ඩේට් එක වෙනස්ම අප්ඩේට් එකක්. ඔයා දැකලා ඇති එක එක සෝෂල් මීඩියා වල ඒ කියන්නේ දැන් Facebook group වගේ page වගේ TikTok වගේ ඒ වල link add කරන්න පුළුවන් විදිහට ඒ සෝෂල් මීඩියා වල අපිට දීලා තියෙනවා. අපිට WhatsApp එකේ දෙක ගන්න තිබෙන link එක add කරන්න පුළුවන්. ඉතින් මේ WhatsApp මෙඩා ආයතනයෙන් අපිට දීලා තියෙනවා ඒ ඔප්ෂන් එක. මේකේ හැම සෝෂල් මීඩියා එකකම link copy කරලා දාන්න බෑ. Instagram විතරයි අපිට දීලා තියෙන්නේ පවසකම දාන්න. ඔයාගේ Instagram එකේ link එක නෙමෙයි copy කරලා දාන්න තියෙන්නේ. ඔයාගේ Instagram account එකේ name එක තමයි මෙතනින් දාන්න තියෙන්නේ. ඔයා ඒක හරියට බලලා name එක දාන්න ඕනේ. දැම්මම WhatsApp ආයතනයෙන් ඒක ඔටෝම link එකක් විදිහට හරි ගසලා දෙනවා. මේ link එක ඔයාගේ WhatsApp account එකේ add වුණ ගාම කවුරු හරි ඔයාගේ WhatsApp account එක බලද්දී එයාට පේනවා ඔයාගේ Instagram එකේ link එක. එයා ඔයාගේ Instagram එකේ link එක දැක ගාම එයා ඒකේ ඉබු ගාම ඔයාගේ account එකට තමයි ආව යන්නේ. හරි අපි බලමු කොහොමද මේ කරන්න කියලා. ඊට කලින් ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න. ඔයා අප්ඩේට් කරගත්තට පස්සේ තමයි මේ ඔප්ෂන් එක ඔයාට ඇඩ් වෙන්නේ. ඔයා ඒක අප්ඩේට් කරන්නේ නැතුව ඔයා මේක කරන්න යන්න එපා. මොකද මේ ඔප්ෂන් එක ඔයාට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගෙන ඉන්න. ඔයාගේ Android phone එකක් නම් තියෙන්නේ Play Store එකට ගිහිල්ලා අප්ඩේට් කරගන්න. එහෙම නැත්නම් iPhone එකක් නම් තියෙන්නේ App Store එකට ගිහිල්ලා අප්ඩේට් කරගෙන ඉන්න. හරි ඔයා අප්ඩේට් කරගෙන ඉවරයි නම් ඔයා WhatsApp එක ඕපන් කරගන්න. මම මෙතනින් මගේ WhatsApp එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා උඩින්ම තියෙනවා තිත් තුනක්. ඔයා ඒක ඔබන්න. ඒවට පස්සේ ඔයා යන්න ඕනේ settings කියලා එකට. ඔයා ඒ settings එක ඔබන්න. හරි ඔයා ගියාට පස්සේ ඔයාගේ profile එක ඔබන්න ඕනේ. මම මෙතන මගේ profile එක ඔබනවා. ඒවට පස්සේ ඔයාලට පේනවා phone number එකත් එක්කම යටින්ම තියෙන අලුත් option එකක් links කියලා එකක්. ඔයා ඒක ඔබන්න. හරි ඒවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන Instagram කියලාම වැඩිලා තියෙනවා. ෆොටෝ එකක් වගේ launching එකක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති මෙතනින් එකතු කිරීම වගේ එකක් තියෙනවා. ඒක ඔබන්න. ඒක එපුවාට පස්සේ මම ඔයාලට අර කියලා දුන්නා වගේ මෙතනින් ඔයාගේ Instagram account එකේ name එක මෙතනින් දෙන්න තියෙන්නේ. ඔයාට අවශ්‍ය කරන Instagram එකේ name එක දෙන්න. ඔයා මෙතන Instagram එකේ name එක දෙනකොට හිස්තැන් මුකුත් තියන්න එපා. ඔයා name එක විතරක් දිගටම ගහගෙන යන්න. මම මෙතනින් මගේ Instagram එකේ name එක ගහනවා. හරි මගේ Instagram එකේ name එක මම මෙතනින් ගැහුවා. ඔයාගේ Instagram එකේ name එක ගහගෙන ඉවරයි නම් මම මෙතනින් save කරනවා. මම මෙතනින් save බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔයාලට පේනවාද මේක save වෙනවා. ඔයාලට පේනවාද මෙතනින් Instagram එකම ඔයාගේ name එකත් මෙතනින් වැටෙනවා. ඔයාලට මේකේ name එක වෙනස් කරන්න ඕන නම් ඔයා මේක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මේක වෙනස් කරන්න යනවා. එහෙම නැත්නම් ඔයාලට delete කරන්න ඕනි නම් මෙන්න මෙතන කතර වගේ එකක් තියෙනවා. ඒක ඉපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් තියෙනවා remove link කියලා එකක්. ඔයාගේ ඉපුවාට පස්සේ ඒක සදාටම delete වෙලා යනවා. මම මේක remove කරන්නේ නැහැ මොකද මම ඔයාලට මේක කරලා පෙන්නන්න ඕන හින්දා. හරි අපි දැන් මේක ගහගෙන ඉවරයි නම් අපි බලමු අනිත් අයට කොහොමද පෙන්නන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්න මගේ අනිත් phone එකෙන් කොහොමද මේක පෙන්නන්නේ කියලා. හරි අපි දැන් බලමු අනිත් phone එකෙන් කොහොමද පෙන්නන්නේ කියලා. හරි මම අනිත් ෆෝන් එකට ආවා. මම දැන් මෙතනින් මගේ account එක ඔබනවා. ඔබලා මගේ profile එකට යනවා. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන යටින්ම තියෙනවා. ඒ කියන්නේ number එකත් එක්කම යටින්ම තියෙනවා Instagram කියලා මගේ name එකත් එක්ක. මේක තමයි මගේ Instagram එකේ link එක. ඒක ඔටෝම link එක add වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතනින්. මගේ profile එක ඉපුවේ හින්දා මෙතනින් screen video එක වෙන්නේ නැහැ. මම මේකේ link එක ඔබනවා. ඔයාලට පෙන්වන්න ඕන හින්දා. හරි ඊපුවාට පස්සේ ඔයාලට පේනවා මගේ Instagram profile එකට මාව වැටුණා. ඒක ඊපුවාට පස්සේ අනිත් අයවත් මෙහෙම තමයි log වෙන්නේ.
මේක තමයි මං කරන වීඩියෝ එක. මං හිතනවා මේක ඔයාලට වැදගත් වුණා කියලා. මේක ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න, කියන දැනගන්න. ඔයගොල්ලෝගේ අදහස් පළ කරලා යන්න කමෙන්ට් බොක්ස් එකේ ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.